අද අපි ආවේ බත්තර මුල්ලේ තියෙනවා ඔයාලා දන්න තැනක්. ඒ තමයි දියත උයන. දියත උයනට ආවා අපි හංස බෝට්ටු පදින්න. අපි ගිහිල්ලා බලමු කොහමද කියලා. මම මෙච්චර කාලයකට පැදලා නැහැ. ඔයා පැදලා දිනවද? මාත් පැදලා නැහැ. එයා පැදලත් නැහැලු. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ වැඩේ කොහමද වෙන්නේ කියලා. ඉතින් නිදාසේ කාලගත කරන්න තැනක් හොයන ඔයාට දීවන්නාවලේකේ අසල බෝට් රයිඩ් එකක් කරන්න යාළුවගේ තව එකකට කේජස් තියෙනවා. ඉතින් විනාඩි 20ක් වගේ කාලයක් අපිට හම්බ වෙනවා මේ හංස බෝට් එක පදින්න. මෙන්න මෙතනින් තමයි අපිට ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් මේ පාර චුට්ටක් හොයාගන්න අමාරුයි. අපිටත් පොඩ්ඩක් පැටලුණා පාර හොයාගෙන යන්නේ. අදත්ති කොමාරි මෙතනින් ගිහින් මෙතන තමයි අපිට බෝට් එක ගන්න යන්න තියෙන්නේ. ඉතින් ඒක ලොකු අමාරුවක් නෑ අපිට පැටලුණාට කොහොමද ඔයාලට ෂේප් එකේ වාගන්න පුළුවන් තැනක තමයි මෙන්න මේක ලොකේටඩ් වෙලා තියෙන්නේ. අපි ගියේ හවස නිසා මාරම ලස්සන view එකක් තිබ්බේ. මොකද මේකේ sunset එක බලා ගන්න පුළුවන් ලස්සන වෙලාවක් නිසා. මේ දිනේ අපි ටිකට් එක ගන්න ඕන තැන සහ බෝට් එකට අපි නගින තැන. ඉතින් මේ වෙලාවේ නම් ලොකුවට සෙනගක් හිටියේ නෑ. හැබැයි සාමාන්‍යයෙන් සෙනගක් රැඳෙන තැනක්. සෙනග රැඳුනට ඉක්මනට යාළගේ ඊළඟ බෝට්ටු ටික ඇවිල්ලා මොකද මෙයාලග ගොඩක් බෝට්ටු තියෙනවා. අපිට බෝට්ටුවක් කරන් යන්න තමයි තියෙන්නේ. ටිකට් එක දෙන්නට මුනේ රුපියල් 300යි විනාඩි 20කට. ඉතින් අපි ටිකට් එකත් අරගෙන මම යනවා මේ අපේ බෝට් එක ගන්න. ඔයාගේ ආදරණීය ගෑනලමයත් එක්ක යන්න හිතන් ඉන්නවනම් වැඩිපුර පාගන්න බලාගෙන ඉන්න. මොකද ඔයගේ ගෑනලමයා මෙතනදී අයියෙන් පාගන්නේ නැහැ. ඒක ඔයාලට තමයි ලොකුම වරක් දරා ගන්න වෙන්නේ. හරි. වඩ අමාරු නෑ. මොකන්නේ? ඒක නම් ෂෝක්. විනෝදයි. ඔයාලා ඇවිල්ලා බලන්න. පේන තරම් අමාරු නෑ. විනෝදයි.
අපි දැන් හංස බෝට්ටු පැදලා වෙලා ඉන්නේ. පුදුම මාංශ අපි බලමු මෙයා මොකද කියන්නේ. ඔයාලට මොකද දැනෙන්නේ? හොඳයි. යාට හොඳයිලු. අපි දැන් පොඩි වටයක් දාන්න යනවා. යන්න තමයි හිතන් ඉන්නේ. බලමු කොහෙද යන්නේ කියලා.